සරත් මට නම් මේක තවත් කරන්න බෑ. බලන්නකෝ අර දෙන්න කිසි වැඩකට නෑ. හැමදේම මම කරන්න ඕන. ඒ විතරක්ද? බෙහෙත් වලට කන්න බොන්න මේ හැමදේටම අපේ සල්ලිනේ වියදම් කරන්න වෙන්නේ. හරි හරි කෑ ගහන්න එපා. මම මේකට දැනටමත් විසඳුමක් හොයලා තියෙනවා. ආයුබෝවන් සර්. ආයුබෝවන්. මම ඔයාව මීට කලින් දැකලා නැහනේ. අනේ ඔව් සර්. මම අදයි මෙහෙ වැඩට ආවේ. එහෙමද? අංකල් කොහෙද ඉන්නේ? මම මේ ළඟ ඉන්නේ මහත්තයා. ළඟ කිව්වේ ටවුන් එකේමද? ඔව් මහත්තයා. අංකල්ට ළමයි නැද්ද? ඔන්නවා මහත්තයා. එහෙනම් ඇයි මෙච්චර වයසට ගිහිල්ලත් වැඩ කරන්නේ? මට ඉන්නේ එකම එක පුතයි. එයා වෙනුවෙන් තමයි හැම කැපකිරීමක්ම කළේ. නමුත් අද ඒවට කිසිම වටිනාකමක් නැහැ. දරුවට දෙමාපියන් දැන් වදයක් වෙලා. නෝනවත් වෙන ගෙදරකට යවුවා. අපිට කන්න බොන්න දෙන එකත් වදයක් වෙලා. ඔව් මම තේරුම් ගන්නවා. අංකල්ව දැක්කාම මට මගේ තාත්තව මතක් වුණා. මට එයාව රජෙක් වගේ බලා ගන්න ඕන වුණා. ඒත් ඒක කරන්න කලින් මෙයා ගියා. ඒක නෙමෙයි. අංකල්ව වැඩට ගත්තේ කවුද? මේ මැනේජර් මහත්තයා. එතකොට අංකල්ගේ පුතා මේ කොම්පැනියම තමයි මහත්තයා. සරත්. මොකක්? අපේ මැනේජර් සරත්. ඔව් මහත්තයා. සරත් දැම්ම මගේ කැබින් එකට එන්න. එක්ස්කියුස් මී සර්. ඔයාද මෙයාව වැඩට ගත්තේ? ඔව් සර්. මම අදුරන කෙනෙක් මෙයා. හොඳට වැඩ කරන්න පුළුවන්. අදුරන කෙනෙක්? සරත්. ඔබ අදම මට ඉල්ලා අස්වීමේ ලිපිය දීලා මගේ කම්පැනියෙන් අයින් වෙන්න ඕන. අනේ ඇයි සර්? මගෙන් වරදක් වුණාද? වරදක් වුණාද? නැහැ සර්. කිසිම වැරදක් වුණේ නැහැ. තමුන් හිතුවද මම මෝඩෙක් කියලා? ලච්ච නැද්ද මිනිහෝ තමුන්ගේම තාත්තගේ මේ විදිහට වැඩ ගන්න? මට සමා වෙන්න. අනේ සර් වැරදියට හිතන්න එපා. ගෙදර වියදම ගොඩක් වැඩි. ගෙදර ගියාම මට කණක් ඇහෙන්න නැහැ කාන්තිගෙන්. අරක නැහැ මේක නැහැ මේ කියලා කියවන එකමයි වැඩේ. ඒ හින්දාද මෙහෙම වැඩක් කළේ? ඔව් සර්. එතකොට සරත්ගේ අම්මා කොහෙද? එයාව මං ගෙදරක නතර කළා. ඒ ගෙදර උයන පිහින වැඩ ටික කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ. එතකොට තමුන්ගේ වයිෆ් කොහෙද වැඩ? එයා ගෙදරට වෙලා ඉන්නේ. වයසක ජෝඩුව වැඩට යවලා වයිෆ්ව ගෙදර තියන්නේ. ඇයි වයිෆ් වලව්වේ කුමාරි හාමිද සරත්? එහෙම නෙමේ සර්. මේ අහනවා සරත්. ඒ දෙන්නට දැන් වැඩ කරන්න තරම් හයියක් නැහැ. ඒ මිනිස්සු බලා ගන්න ඕන දැන් ඔයා. ගෑනු කියන පදේට නටන්න ගියොත් තමුසෙට වෙන්නේ මහපාරට වැටෙන්න. මේ ඔෆිස් එකේ වැඩිම් පඩිය ගන්නෙත් ඔයා. ඒත් පඩිය මදිලු. අපේ අම්මලා තාත්තලා අපිට කන්න අදින්න දුන්නේ අපි වැඩට යවල නෙමෙයි නේද සරත්? පුළුවන් උපරිම අපිට ඉගැන්නුවා. ඒ හින්දාමනේ සරත් ඔයාට වැඩි පඩියක් මම ගෙවන්නවා. පොඩි කාලේ ඉඳන් අපිට බත් කටවල් කීයක් කවලැද්ද සරත් අපේ අම්මා? ගණන් කරන්නවත් පුළුවන්ද? ඒවා කාලා ශක්තිමත් වුණ කටින්ම නේද අපි යාලට බනින්නේ? ඇගිල්ල දික් කර කර කතා කරන්නේ? තාත්තා අපිව පොඩි කාලේ කරේ තියන් යනවා. ඒ කාලේ අපිව දරන් හිටියට දැන් දරන්න බෑ සරත්. බීපු කිරිවලවත් ණය ගෙවන්න ඒ දෙන්නට හොඳට සලකපන්. මට තවදුරටත් ඔබව විශ්වාස කරන්න අමාරුයි සරත්. අනේ මට සමා වෙන්න සර්. මට සල්ලි නිසා ඒ හැමදේම අමතක වෙලා ගිහින්. මට තව එක අවස්ථාවක් දෙන්න සර්. මං තාත්තා බව නොකියා මෙහෙ වැඩට ගත්ත එකත් මෙච්චර කාලයක් මම යාලට සලකපු විදියත් වැරදි.